අද තමයි එවත බල බල ඇන්ටි කතා කරන්න. Good morning ළමයි. ඔන්න ඉතින් අපි අද ෆැමිලි එකම යනවා ලස්සන ගමනක්. බලමු අපි අද කොහෙද යන්නේ කියලා. ඇත්තට මාරම ලස්සනයි. බලන්නකෝ වටපිටාව හරි ලස්සනයි. කියන්න බලන්න මේ කොහෙද කියලා. ඔයාලා ගොඩක් අය දන්නා මේ කොහෙද කියලා. කමෙන්ට් එකක් දාන්න. ඉතින් කවුද? Hi guys, අපි දැන් නාට්‍ය යන්නේ. බලමු. අපේ දෙප්පත් ඉන්නවා. ෆැමිලි එකක්. හරිම මහන්සි ළමයි. ඇත්තටම මාරම දුරයි. හරිම දුරයි. මට මේ යන්න ආසයි. ලස්සන ලොකේෂන් එකක් තියෙන තැනකට යන්නේ. බලන්නකෝ අපේ අයගේ වැඩ. අපේ අය කොහොම හරි බවුවත් එක්කගෙන එන විදිය. කොහොම වුණත් බවුවට නම් බය වුණා ඇත්ත කතාව. දැන් ඉතින් කට්ටියම පැඩිපෙල් ටික බහගෙන එනවා. දැන් ඉතින් ළඟයි කී එනවා ඉතින්. ඒත් බෑ කියනවා ඒත් හාගෙන. ඔන්න බලන්නකෝ ලස්සන ඉතින්. ඇත්තටම මාරම ලස්සනයි. මං ගිහපු ෆස්ට් ටයිම්. ඇත්තටම මාරම ලස්සනයි. ලස්සන දැක ගමන් මට ආපු දුරවත් මතක නැහැ. මහන්සියවත් මතක නැහැ. ඒ තරම් ලස්සනයි. මේ පල්ලෙහා පාර. මේ පල්ලෙහා පාර මෙතන. හයි. තාපඩි ටිකයි තියෙන්නේ පල්ලෙහා පාර මෙතන. Aku buat hari ini bilangnya sudah mau dikali ngari. Kalau ngaku ini, di paling aku dikasih nomor lagi ini. Tiga tuh dah. ලස්සන දැක ගන්න ඕනේ. මට අවුවත් ගාන නැහැ. මං ආවේ. ඊළඟට යන්නේ අපි ඔයාලා ගොඩාක් ආස කරන ගොඩාක්ම ලස්සන තවත් තැනක්. බලන්නකෝ අපි කොහොමද ඒ තැනට යන්නේ කියලා. ඇත්තටම මාරම ලස්සනයි. ඒ වගේම ඒ ලොකේෂන් එකට යන්නත් හරිම අමාරුයි. ඇත්තම කතාව එතනටත් යන ගොඩක් දුරයි. ඒ වුණාට මාරම ලස්සන ලොකේෂන් එකක්. බලන්න ඔයාලා ආස කරන ඔයාලා ආසම කරන තැනක්. ඒ වගේම ගොඩාක් මහන්සි එතනට යන්නත් ඉතින් ඒ වුණාට එතන දැක්කම ඉතින් මහන්සිය මතක් නැති වෙනවා. ඒ තරමට ගොඩාක් ලස්සනයි. ඉතින් කට්ටියත් එක්කම කතා කර කර ඔහොම යනවා. ඉතින් ජෝක් කර කර එතකොට ඉතින් මහන්සිය දැනෙන්නෙත් නෑ. අනිත් එක ෆැමිලි කට්ටියත් එක්ක යද්දි ඒක වෙනම ෆීලින් එකක්. අනේ ඇත්තම කතාව මාරම ලස්සනයි. ඒ වගේම ගොඩාක් මහන්සි. ඒත් ඉතින් තව ටිකක් ඉතින් ඒ ගමනත් අපි යනවා. බලනකො ඉතින් අම්මී තාත්තිත් කොහොම හරි එක්කගෙන යනවා පවුනේ යාලා.
ඉතින් ඔහොම යනවා තව ටික ඒ තරන්නත් තියනවා කට්ටියන්ව. ඉතින් ගොඩක් යාළුවෝ කියලා ඉතින් ගොඩක් යාළුවෝ නැහැ. යාළුවෝ ටික දෙනා ඉන්නේ. ඒ වුණාට ඉතින් මම ගොඩක්ම අපි යාළුවෝ වගේ ඉන්නේ ෆැමිලි එකේ කට්ටිය. ඒත් ඉතින් ෆැමිලි එකේ කට්ටියත් එක්ක යනකොටත් ඒක හරිම ලස්සන හැඟීමක්. ඇත්තම කතා බලමුකෝ අපි ලොකේෂන් එක. ලොකේෂන් එකත් මේ ඉවර කරලා අපි ආව අපේ හොටල් එකට. හොටල් එකට ඇවිත් රූම් වලට ආවා. මේ තියෙන මගේ නංගිගේ රූම් එක බෙඩ් එක තමයි අර තිබුණේ අපි දෙන්නගේ. ඉතින් මේ තමයි පේන view එක. අපි බලමු view එක මොන වගේද කියලා. අන්න ඉතින් යන බලමුකෝ දැන් ඉතින් අපේ view එක අපේ රූම් එකට පේන view එක මොන වගේද කියලා. එන්න අපිම බලන්න. ඔන්න ඉතින් බලන්නකෝ ඈතින් පේන මීදුමත් එක්ක පේන අපේ ලස්සන view එක. ඇත්තටම මේ වගේ ෆීලින් එකක් අපිට කොහෙන්වත්ම ගන්න බෑ. ඒ ලැබෙන හීතල. දැන් ඉතින් රූම් එක. මේ තියෙන මගේ බෙඩ් එක ළමයි. හරිද? තමයි මම පෙන්නන්නේ. මේ තියෙන නංගිගේ බෙඩ් එක. හරිද? දැන් ඉතින් බලමු ඔයාලා අඳුරන කෙනෙක් ඉන්නවද කියලා. හරි ඒ මන් තමයි ඉතින්. එහෙනම් අපි බලමු වොෂ්රූම් එක. ඉතින් බාත්රූම් එකත් ලස්සනයි. බලමු ලයිට් දාලම. වොෂ්රූම් එකත් ලස්සනයි. හරි පිරිසිදුයි. හරිම පිළිවෙලයි ඇත්තටම. ඒ රූම් එක හරිම පිළිවෙලයි. ඒ වගේම හොටල් එකේ රූම් ඔක්කොම ටික හරිම පිළිවෙලයි. හරිම පිරිසි. මම පල්ලෙහෙන් දාන්නම්කෝ හොටල් එකේ නේම් එක එහෙනම්. කට්ටියම ඉතින් වොෂ් දාලා කරලා ඉතින් යන්න හැදුවේ හවසට පාටි එකක් දාන්න. හවසට පාටි එක දාන්න නිසා අපි යන්න හැදුවේ එළියට. බඩු ටිකක් තිබුණේ ගේන්න. ඉතින් ඔය ෆොටෝස් ගහනවා. ඉතින් වොෂ් දාලා ඇවිල්ලා ඔක්කොම කට්ටිය ඉතින් යන්න රෙඩි වෙලා ඉන්නේ ටවුන් එකට. නුවරඑළිය ටවුන් එකට යන්න ඉන්නේ. අපි බලමු නුවරඑළිය ටවුන් එකේ අපි මොනවද කරන්නේ අද මොනවද අපේ වෙන වැඩ ටික කියලා බලමු. ඉතින් මේ තියෙන්නේ පුටු සිටියට ඇවිල්ලා අපි ඉතින් බඩු ටිකක් ගත්තා. තව බඩු ටිකක් තියෙනවා. දැන් ඉතින් මගේ වීඩියෝස් කරන්න. ඉතින් දන්නවනේ ඉතින් මම කොහෙන් ගියත් වීඩියෝස් නම් මගේ වරදින්නේ නැහැ. එහෙනම් අපි මේ වීඩියෝස් ටික අතරම් පාටියේදී හමු වෙමු. අපේ අක්කගේ යා කොහමද රසේ? මගේ බෙඩ්රූම් එක අරක නංගිගේ බෙඩ්රූම් එක අද තමයි මේක මගේ බෙඩ් එක අරක නංගිගේ බෙඩ් එක හරිද පහයි ගන්න ඉట్లా මම පහයි ගන්නට නැගිටලා මේ කට්ටිය නෑ हाँ? फ्रैंकलिन हो गया। मम्मा,
దీని కూడా పౌడీ కూడా గిట్టాను ఆయన ఎందుకు ఆయన Beats fast, colors and promise. Nanti katakan. Api apa? Strawberry banana. guys. Bisa janatannya. के साथ